යන්න ඉතින් තවත් ලොග් එකක් අද සිකුරාදා ඉතින් මේ අද අපිට වෙනදා වෙන ටික නෑ ඒ වුණාට අපි වැඩ ඉවර වෙද්දි අර වෙයාහවුස් එකේ වැඩ ටික ඉවර වෙද්දි 5 වුණා. ඉතින් ඊට පස්සේ මට 5ට ඇත්තටම ෂිෆ්ට් එකක් තියෙනවා මේ අර රෙස්ටෝරන්ට් එකේ පියන් හොදන්න ටිකන් හෑන්. ඉතින් ඒකට යන්න පරක්කු වුණා. පරක්කු වුණ නිසා මේ කරේ අපි ඊට පස්සේ වෙයාහවුස් එකේ නෙමෙයි වැඩ තිබුණේ වෙන තැනක. ඉතින් අපිට වෙලාව තිබුණ නැති නිසා අපි මේක ඒ වෑන් එකේම ආවා. ඊට පස්සේ දැන් මේක දාන්න යන්න ඕනේ අපි. වෙයාහවුස් එක ගාවට මේක දාලා මගේ වාහනේ එතන නවත්තලා තියෙන්නේ. ඉතින් මේ ඒක අරන් එන්න ඕනේ. දැන් ගිහිල්ලා ලක්ෂන් ගාව තමයි යතුරු තියෙන්නේ වෙයාහවුස් එකේ. ඒක අරගෙන අපි බලමු අද මොකද වෙන්නේ කියලා එනවා. මේක අපි ලියන්න ඕනේ. අද දාමු අපි අද 12/6 අපි එතෙන්ට යනවා වෙයාහවුස් එකට. පටන් ගන්න මේ කිලෝමීටර්ස් ගන්න ගිහිල්ලා ඉවරලා අපි එතන කිලෝමීටර්ස් ගන්න දාන්න ඕනේ. ඕකේ එහෙනම් අපි අපි මේක 1997 හරි ඒක ඔෆ් කරා. ඉතින් අපි ඊට පස්සේ දාන්න ඕනේ මෙතෙන්ට අරින්න ඕනේ. හරි ඉස්සෙල්ලාම අපි දාන්න ඕනේ බින් එක. බින් එකට කොණු දාලා කට්ටිය නැහැ. බින් එක දාන්න ඕනේ අපි. ඊට පස්සේ අපි දාමු මේක කොහෙද මේක දාමුකෝ එතන එක එතනින් දාලා බැරිවි වෑන් එකේ වදිනවා. එතනින් දාමු. ඒකෙන් දාලා මොකක්ද කරලා දාමු අපි වෑන් එක. හරි දැන් මේකේ මේ කිලෝමීටර්ස් ගන්න අපි දාන්න ඕනේ මේකේ 11/831යි. හරි ඒක හරි. ඕකේ බහින්න ඉඩ ඇද්ද අපිට? තව ටිකක් අපි මෙහෙට කරලා ගහන්න ඕනේ. බහින්න ඉඩ මදි. වාහනේ පාක් කරා.
ඉතින් වෙන මොකුත් නෑ අපිට යන්න තමා තියෙන්නේ නේද යතුර තියෙනවා මෙතනින් ඊට පස්සේ යම් ආයිත් මේක ඔන් කරන්න ඕනේ 997 මේක ඔන් නෑ මේක පිරෙන්න කලින් යන්න වෙන්නේ අපිට හරි මෙන්න තියෙනවා මගේ වාහනේ මතක් කරලා යතුරු ගෙනාව නැත්තම් කලින් සැරයක් මේ වාහනේ මෙතන දාලා යතුරු ගෙදර දාලා ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ආයේ යන්න උනා. වගේ එක නම් අස් කරලත් නැහැ ජරාව ගොඩක්. ඒක සර්විස් කරන්නත් ඕනේ. හරි. එහෙනම් අපි යන් කොෆි එකක් හරි මොනවා හරි බොන්නත් ඕනේ. කොෆි එකක් හරි මේ බොන්නත් ඕනේ. කොෆි කියන්නේ මේ මෙහාර තියෙනවා ක්‍රොසන්ට් එක ඇතුළට මොකක්ද මේ මන් දන්නේ ඒක. මොකක් හරි නිකන් බටර් වගේ මික්ස්චර් එකක් දාලා උඩින් නට්ස් එහෙම දාලා ඒකට නමක් ඇති මන් දන්නේ නැහැ. ඉතින් මේ ඊ එකක් කෑවා ඒක රසයි. ඉතින් මට දැන් අද එකක් කාලා කොෆි එකක් බොන්නත් හිතෙනවා බඩගින්නකුත් තියෙනවා හවස වැඩක් තියෙනවා පහවෙද්දී දැන් එකයි ගෙදර යද්දී ඉතින් 2 විතර වෙයි බලමු මොකද ගන්න කියලා හිතුණු කොෆි එකක් බොනවා නැත්නම් ගෙදර ගිහින්ම කනවා අද බත් වේවා තිබ්බා බලමු ක්‍රොසන්ට් ගන්න ගියේ නෑ ගෙදර මාව බඩගින්නක් හොඳ බඩගින්නක් තියෙනවා ඒ හින්දා අපි ගිහිල්ලා බත් කමු බත් කාලා හවස වැඩ තියෙනවා හවස වැඩට යන්න කලින් බලමු පැණි රස කෑල්ලක් කන්න තව ගෙදර තිබ්බ ගෙනාවු අර ටිරමිසු එක්ක තිබ්බා ටිරමිසු එකක් ඒ හින්දා ඒකෙන් කන්නත් පුළුවන් බලමු එහෙම වුණොත් ඒක කනවා මොකද නැත්තම් ඒක තව ගෙදමක් හරි අද තියෙන්නේ කියන්නේ ලොකු බඩගින්නක් තියෙනවා මොකද්ද මගේ මූණට වෙලා තියෙන්නේ එළිය නැති ඉඳ වෙන්නේ නැති ලයිට් නැති ඉඳ වෙන්නේ හරි කොහොම හරි ඉතින් අද අපිට තියෙනවා බත් ඉතින් ආයෙ උයන්න කම්මැලි හිතන ඒ හින්දා තිබ්බ ටික ගත්තා බතුයි කලින් හදපු සොයා මීට් එකක් තියෙනවා කාල්මස් වතුර පහක් තියෙනවා ඒ කලින් හදපුවා ඉතින් ඔය ටික මදි හින්දා මේ ටෝටියාස් තියෙනවා ටෝටියාස් ඒක මම 3ක් රත් කරලා ගත්තා මේක ඉතින් පෑන් එකට දාලා රත් කරලා ගන්න එකනේ ඉතින් අපි දැන් හදන්නේ ටෝටියාස් එකක් අරගෙන ඒකට දාමු අපි මේක ඇවිල්ලා ඇයෝලි නේද මේක ෆයරි චිලියන් ගාලික් සෝස් මේක ඇයෝලි දන්නේ නැහැ කයි මේ බර්ගර් සෝස් එකක් තියෙනවා බර්ගර් සෝස් එකන චුට්ටක් දානවා අපි දාලා නැටුණානේ කොහොමද දැන් නම් වැටේ යෝගේ තියන්න බෑ වගේ ඔම ඇදේට තමයි වීඩියෝ ගන්න එකයි අපිට තියෙනවා අය කලින් දවසක හදපු චිකන් ඩෙවල් එකක් ඒ හින්දා අපි මේකට චිකන් ඩෙවල් එකේ තියෙන මිරිස් කෑලි ටිකයි ලූණු කෑලි ටිකයි චිකන් කෑල්ලකුයි දාගමු හරිද ඊට පස්සේ මේක අපි නමුමු මේ පැත්තෙන් නමලා
මෙහෙම කරලා ඔන්නෝම නම්මලා කවුම් ඒ මාරයි හරි ඉතින් දවසේ ඊළඟ වැඩමුරේටාව පිඟන් හෝදන්ඩ තම අපිට පිඟන් හෝදන්න තියෙන්නේ පිඟන් හෝදන්න කියන්න මේ කිචන් හෑන්් තව ටිකක් කලින් ආනම් ඉර බෑගෙන යනවා ටිකක් බලන්න තිබ ලස්සන්ට එතනින්